හිතන්නකෝ අපි හැමදාම දකින ගොඩනැගිල්ලක් තාප්පයක් දිහා බලද්දි අපිට පේන්නේ ගඩොල් සිමෙන්ති වගේ දේවල් විතරයි නේද? ඒත් ඇත්තටම ඒ හැම නිර්මාණයක්ම පිටිපස්සේ අපේ ඇහැට නොපෙනෙන ඒත් හරිම ශක්තිමත් නීති පද්ධතියක් ක්‍රියාත්මක වෙරම. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඒ සැඟවුණු ඉංජිනේරු රහස් ගැන තමයි. මෙන්න මේ ප්‍රශ්නෙන් පටන් ගමු. නිකම්ම ගල් ගොඩක් කොහොමද ශක්තිමත් බලකොටුවක් වෙන්නේ? ඒ දෙක අතර වෙනස මොකද්ද? උත්තරේ හරිම සරලයි. ඒ තමයි නීති. නීති. මොකද ඉදිකිරීම කියන්නේ නිකම්ම දේවල් එකට අමුණන එක නෙවෙයි. ඒක නිශ්චිත මූලධර්ම මත පදනම් වුණු විද්‍යාවක්. හොඳයි. එහෙනම් අපේ ගමන යන්නේ මෙහෙමයි. මුලින්ම අපි කතා කරන්නේ බිත්ති ඇතුලේ තියෙන කෝඩ් එක එහෙමත් නැත්නම් නීතිය ගැන. ඊළඟට අපි බලමු ගඩොලක් කියන්නේ මොකක්ද? ඒකේ ව්‍යුහය කොහොමද කියන. ඊට පස්සේ ඒ ගඩොල් එකට බැඳෙන කලාව ගැන, බිත්ති, සන්ධි සහ ගල් ගැන කතා කරලා අන්තිමට අපි බලනවා මේ නීති ජල පද්ධති වලට, ඒ කියන්නේ ගැලේ මේ නීති වලට අදාළ වෙන්නේ කොහොමද කියලා. හරි. එහෙනම් යමු පළවෙනි කොටසට. බිත්ති ඇතුලේ තියෙන නීතිය. බලන්න ගොඩනැගිල්ලක ශක්තිය කියන්නේ කවදාවත් අහම්බෙන් වෙන දෙයක් නෙමෙයි. ඒක පිටිපස්සේ හරීම පරිස්සමින් කරපු සැලසුමක් තියෙම. ඒ වගේම පරම්පරා ගාණක් තිස්සේ පරීක්ෂා කරලා ඔප්පු කරපු තාක්ෂණික ක්‍රම තියෙනවා. ඉදිකිරීම ශාස්ත්‍රයේ තියෙන මූලිකම ලොකුම අභියෝගය මොකද්ද දන්නවද? ඒ තමයි බර කළමනාකරණය කරන එක. ඒ කියන්නේ උඩ ඉඳන් එන මුළු බර ඒ දැවැන්ත පීඩනය කිසිම හානියක් නැතුව ආරක්ෂිතව පොළොවට ගෙනියන එක. ඇතරම කිව්වොත් මුළු ගොඩනැගිලි විද්‍යාවම ගොඩනැගිලා තියෙන්නේ ඔන්න ඔය ප්‍රශ්නෙට උත්තර හොයන්න තමයි. හොඳයි. දැන් අපි මේ දැමැන්ත ව්‍යුහයන් වල තියෙන කුඩාම ඒත් වැදගත්ම එකකේ දිහා බලමු. ඒ තමයි ගඩොල. අපිට නම් ඉතින් ඒක පේන්නේ නිකම්ම හතරස් කොටුවක් වගේ. ඒත් ඒ පෙනුමට රැවටෙන්න එපා. ඔය සරල පෙනුමක් තියෙන ඒකකයට ඇතුලේ නිශ්චිත ඉංජිනේරුමය ආරමුණක් තියෙනවා. මෙන්න බලන්න මේ තියෙන විවිධ ගඩොල් හැඩතල. මේවා නිකම් ලස්සනට හදකුවා නෙමෙයි. මේ හැම එකකටම හේතුවක් තියෙනවා. හිතන්න බිත්තියක මුල්ලක්. එතන ශක්තිමත් සම්බන්ධයක් හදන්න ඕන. එහෙම නැත්නම් ආරුක්කුවක් වගේ වක්‍රයක් හදන්න ඕන. ඔන්න ඔය වගේ විශේෂ තැන්වලට තමයි මේ විශේෂ කැපුම් තියෙන ගඩොල් පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ හැම ගඩොලකටම නිශ්චිත කාර්යභාරයක් තියෙනවා. හරි. දැන් අපිට තනි ගඩොල් තියෙනවා. ඒත් ඊළඟට එන ලොකුම ප්‍රශ්නය තමයි මේවා කොහොමද එකට එකතු කරලා කවදාවත් කඩා නොවැටෙන ශක්තිමත් බිත්තියක් හදන්නේ? අන්න ඒකට උත්තරේ තමයි බැම්ම කියන කලාව ඇතුලේ තියෙන්නේ. එතකොට මොකක්ද මේ ගඩොල් බැම්මක් කියන්නේ? හිතන්නකෝ හලියට රෙද්දක් වියනවා වගේ වැඩක්. නූල් එකිනෙකට සම්බන්ධ වෙලා ශක්තිමත් රෙද්ද හැදෙනවා වගේ ගඩොල් නිශ්චිත රටාවකට එකිනෙකට සම්බන්ධ කරලා තමයි ශක්තිය හදන්නේ. මෙතන තියෙන ප්‍රධානම අරමුණ තමයි එක ගඩොලක් උඩට එන බර, ඒ කියන්නේ පීඩනය, ඒ වටේ තියෙන අනිත් ගඩොළු අතර බෙදලා හරින එක. එතකොට එක තැනකට බර දැනෙන්නේ නැහැ. හරි, බලමු සරලම බැම්ම. මේකට කියන්නේ ස්ට්‍රෙචර් බොන්ඩ් කියලා. මෙතනදි වෙන්නේ ගඩොලක දිග පැත්ත, ඒ කියන්නේ ස්ට්‍රෙචර් එක අපිට පීන විදියට තියෙන එක. ඒත් මෙතන තියෙන වැදගත්ම නීතිය තමයි එක ගඩොල් පේලියට තියෙන සංදි, ඒ කියන්නේ ගඩොල් දෙකක් එකට හම්බ වෙන තැන්, කවදාවත් ඊට උඩ පේලියේ හරි යට පේලියේ හරි සංදියක් එක්ක එක කෙලින් එන්න බෑ. ওই සරල නීතිය තමයි මුළු බිත්තියම බාර හරියට බෙදලා යන්න උදව් කරන්නේ. දැන් අපි බලමු තව ටිකක් සංකීර්ණ රටාවක්. මේක තමයි ඉංග්ලිෂ් බොන්ඩ්. මෙතනදී එක පේලියක් ගඩොලක දිග පැත්ත, ඒ කියන්නේ ස්ට්‍රෙචර්, පේන්න තියෙනවා. ඊළඟ පේලිය ගඩොලක පළල පැත්ත, ඒ කියන්නේ හෙඩර්, පේන්න තියෙනවා. ඔය විදිහක ස්ට්‍රෙචර් පේලියකුයි හෙඩර් පේලියකුයි මාරුවෙන් මාරුවට දාන එකෙන් විශේෂයෙන්ම බිත්තියක මුල්ලක් වගේ තැනකදී හරිම ශක්තිමත් එකිනෙකට හොඳටම අගුළු වෙටුණු සම්බන්ධයක් හදාගන්න පුළුවන් වෙනවා. මෙන්න තවත් අපූර්ව උදාහරණයක්. ෆ්ලෙමිෂ් බොන්ඩ්. මේකේ තියෙන විශේෂත්වය තමයි එකම ගඩොල් පේලිය ඇතුලේ ගඩොලක දිග පැත්තයි පළල පැත්තයි මාරුවෙන් මාරුවට යොදන එක. ඒ කියන්නේ ස්ට්‍රෙචර් එකයි හෙඩර් එකයි එකම පේලියේ මාරුවෙන් මාරුවට එනවා. මේකෙන් වෙන්නේ ශක්තිය ලැබෙනවා වගේම ඇහැට හරිම ලස්සන සංකීර්ණ රටාවකුත් නිර්මාණය වෙන එක. හරි. අපි දැන් ගඩොල් අතුරන නීති ගැන කතා කළා. ඒත් ලෝකේ එච්චර සරල නෑනේ. දැන් අපි බලමු මේ මූලික නීති විවිධ ද්‍රව්‍යවලට විතරක් නෙවෙයි. උෂ්ණත්වය නිසා වෙන ප්‍රසාරණය, සංකෝචනය වගේ ස්වභාවික බලවේගවලටත් එක්ක අනුවර්තනය වෙන්නේ කොහොමද කියලා. දිග බිත්තියක් ගැන හිතන්න. අවුවට රත් වෙද්දී ඒක ටිකක් දික් වෙනවා. රැයට සීතල වෙද්දී ආයම ටිකක් හැකිලෙනවා. මේක දිගටම වුණොත් මොකද වෙන්නේ? බිත්තිය පුපුරනවා. අන්න ඒක නවත්තන්න තමයි මේ ප්‍රසාරණ සංදි තියෙන්නේ. මේවා ඇත්තලම සැලසුම් කරලම තියෙන හිඩස්.
බිත්තියට හුස්ම ගන්න, ප්‍රසාරණය වෙන්න, සංකෝචනය වෙන්න ඉඩ දෙන ආරක්ෂිත කපාටයක් වගේ තමයි මේවා ක්‍රියා කරන්නේ. නැත්නම් ඉතින් ඉරිතැලීම් වළක්වන්න බෑ. හරි. දැන් අපි කතා කරමු බහුලවම භාවිතා වෙන එකක දෙකක් ගැන. මැටි ගඩොල සහ කොන්ක්‍රීට් බ්ලොක් කල. මේ දෙකේ වෙනස්කම් තියෙනවා. මැටි ගඩොල ගොඩක් කල් පවතිනවා, ගින්නට උරුත්තු දෙනවා, පෙනුමත් සම්භාව්‍යයි. අනෙත් පැත්තෙන් කොන්ක්‍රීට් බ්ලොක් කල වියදම අඩුයි, ලොකු නිසා ඉක්මනට වැඩ ඉවර කරන්න පුරවන්. ඒ වගේම උෂ්ණත්ව පරිවාරකයක් විදිහට හොඳයි. ඉතින් ව්‍යාපෘතියේ අවශ්‍යතාවය, වියදම වගේ දේවල් බලලා මේ දෙකෙන් එකක් තෝරාගන්න එක තවත් එක නීතියක් තමයි. මෙන්න මේ රූප දෙක බැලුවම ඒ වෙනස හොඳටම පැහැදිලි. වම් පැත්තේ තියෙන්නේ අර අපි කතා කරපු සම්ප්‍රදායික මැටි ගඩොල. කුඩායි ඝනකමයි. දකුණු පැත්තේ තියෙන්නේ නවීන කොන්ක්‍රීට් බ්ලොක් ගල. ඒක ලොකුයි. ඇතුලේ හිස් අවකාශයක් තියෙනවා. ඉතින් මේ හැඩයේ සහ ද්‍රව්‍යයේ තියෙන වෙනසම ඒව පාවිච්චි කරන විදිහට කෙලින්ම බලපානවා. ගල් බැමි ගැන පොඩ්ඩක් කතා කරමු. මෙතනදී ගඩොල් වගේ එකම හැඩේ ඒව නෙවෙයි තියෙන්නේ විවිධ හැඩතලවල ගල්. ඒත් මූලික නීතිය වෙනස් වෙන්නේ නැහැ. ඒ තමයි මේ අවිධිමත් හැඩ එකිනෙකට හොඳින් ගලපලා එකිනෙක අගුළු වැටෙන විදිහට ස්ථාවර ව්‍යුහයක් හදන එක. හොඳයි. අපි මෙච්චර වෙලා කතා කළේ ඝන බිත්ති ගැන. දැන් අපි සම්පූර්ණයෙන්ම වෙනස් පැත්තකට යමු. ඒ තමයි ද්‍රව පද්ධති. ඒ කියන්නේ ජල නල පද්ධති. මේකෙන් පෙන්වන්න හදන්නේ මේ නීති මත පදනම් වෙලා කොටස් එකලස් කරන සංකල්පය. ගොඩනැගිල්ලක හැමතැනම තියෙන විශ්වීය දෙයක් කියලා. මේ ප්‍රශ්න ගැන පොඩ්ඩක් හිතන්න. අපි හැමදාම ඇරින වහන පොඩි වතුර කරාමයක් ඒක පිටිපස්සේ තියෙන මුළු ජල පද්ධතියෙම තියෙන දැවැන්ත පීඩනය පාලනය කරන්නේ කොහොමද? ඉතින් දැන් අපි බලන්න යන්නේ අපේ ගෙවල් ඇතුලේ ජල ගැලීම පාලනය කරන අන්නේ නොපෙනෙන නීති රීති ටික ගැන. මෙතන පේන්නේ ගේට් වැල්ව් එකක්. නමේ තියෙනවා වගේම මේක ඇතුලේ තියෙන්නේ උඩට පහළට යන පොඩි ගේට්ටුවක්. මේක සම්පූර්ණයෙන්ම ඇරියම වතුරට කිසිම බාධාවක් නැතුව ගලාගෙන යන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම වැහුවම වතුර බිඳුවක්වත් යන්නේ නැහැ. හරිම සරලයි. ඒත් හරිම කාර්යක්ෂමයි. මේක නම් හරිම අපූර්ව නිර්මාණයක්. වැසිකිලි ටැංකිය ඇතුලේ තියෙන ෆ්ලෝට් වැල්ව් එක. බලන්න එක වැඩ කරන විදියම ටැංකියට වතුර පිරෙද්දි අර පාවෙන බෝලේ උඩට එනවා. ඒකින් ලීවරයක් ක්‍රියාත්මක වෙලා වතුර යනක නියම මට්ටමට ආවම ස්වයංක්‍රීයවම නතර කරනවා. පුදුම දේ තමයි මේකට කිසිම ඉලෙක්ට්‍රොනික උපාංගයක් ඕන නැහැ. සම්පූර්ණයෙන්ම භෞතික විද්‍යාවේ සරල නීති පාවිච්චි කරලා තමයි මේක වැඩ කරන්නේ. චෙක් වැල්ව් එකක් කියන්නේ එක දිශාවකට විතරක් ගමනාගමනයට ඉඩ දෙන පාරක් වගේ. ඒ කියන්නේ ඒකේ තියෙන එකම එක අරමුණයි වතුරේ එක පැත්තකට විතරක් යන්න දෙන එක. ඇතුලේ තියෙන සරල පියනක් නිසා වතුරට ඉස්සරහට යන්න පුරුවන්. ඒත් ආපසට එන්න හැදුවොත් ඒ පියන වැහෙනවා. අපිරිසිදු වතුර ආපහු පිරිසිදු වතුර එක්ක කලවම් වෙන්න එක වළක්වනවා වගේ හරිම වැදගත් කාර්යයන් වලට මේක නැතුවම බෑ. දැන් අපි බලමු වෝටර් හැමර් කියන ටිකක් භයානක දෙයක් ගැන. හිතන්න පළවෙනියට වතුර නලයක් දිගේ වේගයෙන් ගලාගෙන යනවා. ඊළඟට කවුරු හරි එකපාරටම වැල්වක් වහනවා. එතකොට මොකද්ද වෙන්නේ? අර වේගයෙන් ආපු වතුරේ සම්පූර්ණ ගම්ම්‍යතාවය, ඒ කියන්නේ වේගය එක තැනක හිර වෙනවා. අන්තිමට ඒ ශක්තියට යන්න තැනක් නැති වුණාම ඒක නල පද්ධතිය පුරාම කම්පන තරංගයක් විදිහට පැතිරෙනවා. බටවැලට මිටියකින් ගහනවා වගේ සද්දයක් ඇහෙන්නේ අන්න ඒකයි. මේක සමහර වෙලාවට නල පුපුරන තරම ප්‍රබලයි. ඉතින් ගඩොල් බිතියක් වෙන්න පුළුවන්, වතුර බටයක් වෙන්න පුළුවන්, වය පද්ධතියක් වෙන්න පුළුවන්. මේ හැම දෙයකම තියෙන එකම මූලධර්මයක්. ඒ තමයි නිශ්චිත කාර්යයන් සඳහා හදපු කොටස් හරිමත් තාද නීති මාලාවකට අනුව එකලස් කරන එක. ඇත්තටම අපේ ලෝකයේ මේ විදියට ශක්තිමත්ව තියාගෙන ඉන්නේ අන්න ඒ නොපෙනෙන නීති තමයි. හොඳයි, අපි බිත්ති සහ ජලනාල ඇතුලේ තියෙන නීති ටිකක් දැක්කා. දැන් මේ කතාව අවසන් කරන්න කලින් මම ප්‍රශ්නයක් ඉතුරු කරන්නම්. අපේ වටේ තියෙන මේ වගේම අපිට නොපෙනෙන ඒත් හැමදේම පාලනය කරන තවත් නීති පද්ධති මොනවද? සමහර වෙලාව ඊළඟ වතාවේ පාලමක්, ලොකු විදුලි කණුවක්, එහෙමත් නැත්නම් තමන් යන වාහනයක් දිහා බලද්දි ඒකේ ඇතුලේ හැංගිලා තියෙන ඉංජිනේරු ශිල්පය ගැන අලුත හැකින් බලන්න මේ කතාව උදව්වක් වෙයි කියලා හිතනවා.